සුබ දවසක් සහෘද හිතවතුනි. අද අපි කතා කරන්නේ බටන් බිම්මල් වගාවේ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේ phase 2 කියන කොටසට. එතකොට අපි පසුගිය වීඩියෝ මගින් කතා කරා phase 1 වල ක්‍රියාවලිය. එතකොට අපි කතා කරා මෙම තිබෙනා වූ පිදුරු සහ අනිකුත් අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ඒ බංක එකක් තුරට ලෝඩ් කරලා බංක තුනක් මගින් එය දවස් 12ක කාලයක් තුලදී කොම්පෝස්ට් බවට පත් කිරීමේ phase 1 ක්‍රියාවලිය. එහිදී එක බංක එකකට මීටර් 2ක විස්තර උසකට අපි කොම්පෝස්ට් එක පුරවනවා. ඊට පස්සේ දවස් 3ක හෝ 4ක කාල සීමාවකින් නැවත දෙවෙනි බංකර් එකට එම කොම්පෝස්ට් එක ලෝඩ් කරනවා. එතකොට තුන්වෙනි බංකර් එකට අවසාන වශයෙන් ලෝඩ් කිරීමෙන් පස්සේ phase 1 වල ක්‍රියාකාරීත්වය අවසන් වෙනවා. එතකොට phase 1 වලදී සෙල්සියස් අංශක 80-85 මට්ටමට අභ්‍යන්තර උෂ්ණත්වය ගොඩ නගමින් ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරමින් අපි මෙම කොම්පෝස්ට් ක්‍රියාවලිය සිදු කරනවා. එතනින් පස්සේ කොටස අද ඔබට දකින්න ලැබෙනවා මේ තියෙන බංකර්ස් වල තිබෙනා වූ කොම්පෝස්ට් එක මෙම බැකෝ යන්ත්‍ර මගින් ඉවත් කරමින් ඒවා නැවත අපි අරන් ගිහිල්ලා පැස්ට්‍රීකරණ කුටි වලට ඇතුල් කරනවා. එතකොට මේ පැස්ට්‍රීකරණ කුටියක් තුලදී සිද්ධ වෙන්නේ මෙම කොම්පෝස්ට් එක මීටර් 3ක් විතර උසකට ගොඩ ගහලා එම තිබෙනා වූ චේම්බර් එකේ දොරවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇතුළත මේ ඇතුල් කරන තැන දොරයි ඊට පස්සේ අන්ලෝඩින් වලට ඇතුලෙන් තව දොරක් තියෙනවා. එතකොට මෙන්න මේ බැකෝ යන්ත්‍ර මගින් මේ කොම්පෝස්ට් එක අරන් ගිහිල්ලා ඇතුළ සම්පූර්ණයෙන් ලෝඩ් කරනවා මීටර් 3ක් විතර උසට. ඊට පස්සේ දොරවල් වහනවා. එතකොට දෙපැත්තෙම දොරවල් වහලා තියෙන්නේ මේ දකින්න ලැබෙන්නේ ඔබට එම බංක වලට හෝ මේ චේම්බර් වලට ලෝඩ් කරන ඒ ලෝඩින් යන්ත්‍රය. එතකොට බැකෝ එකෙන් ලෝඩින් යන්ත්‍රයට දාපුවම හොඳට ඒවා මිශ්‍ර වෙලා ඇතුළට විදිනවා. එතකොට ඉතාලම පහසුවෙන් ඒවා තුලේ හැසිරෙනවා. මේක සේවක සංඛ්‍යාවක් ගත්තොත් එimhe ඉතා විශාල සේවක සංඛ්‍යාවක වැඩක් මේ යන්ත්‍ර දෙක මගින් අපි phase 1 වලදීත් කරේ ක්‍රියාවලිය. phase 2 වලදීත් මේ යන්ත්‍ර දෙකමයි භාවිතා වෙන්නේ. භාවිතා කරමින් මීටර් 3ක් උසට තමයි මේ ලෝඩ් කිරීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ දොරවල් වහලා අපි ස්ටීම් එක ඇතුළට එන්න දෙනවා. එතකොට මේකේ ස්ටීම් ක්‍රියාවලිය ගැන කතා කරන්න ඕනේ. මෙහිදී අපි චේම්බර් එකේ පොළව යටින් බට සවි කරලා තියෙනවා. ඒ බට තුලින් තමයි ස්ටීම් එක සහ පිටතින් එන වාතය ඇතුල් වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ස්ටීම් ජෙනරේටර් එකක් අවශ්‍යයි. මේ ස්ටීම් ජෙනරේටර් එකේ තිබෙනා වූ ස්ටීම් එක අපි අරන් ගිහිල්ලා මේ එක්ස්චේන්ජ් එක තියා ගන්නා වූ මේ යුනිට් එකට සම්බන්ධ කරනවා. එතකොට මේ යුනිට් එක මගින් තමයි ඇතුළට ස්ටීම් එක අරන් යන්නේ. එතකොට මේ මීටර් 3ක් උස කොම්පෝස්ට් තට්ටුවට පොළොව යටින් තියෙන සිදුරු වලින් තමයි එය සිද්ධ වෙන්නේ. ඔබ දකිනවා මේ හිස් කුටීර. එතකොට කුටීර වල ඔබ බලන්න යටින් සිදුරු තියෙනවා. මේ සිදුරු සෑහෙන ප්‍රමාණයක් ඔය මීටර් 25ක් විතර දිග එක චේම්බර් එක 3000ක් විතර සිදුරු තියෙනවා. 3000න් ස්ටීම් එක යටින් දෙනවා පොළොව යටින්. එතකොට මේ මීටර් 3ක් උස කොම්පෝස්ට් එක හරහා උඩට ගිහිල්ලා උඩින් වාතය එක්සෝස් වලින් ඉවත් කරනවා. අලුත් වාතය උඩින් ඉන්න වෙනවා ඉවත් වෙනවා. ඉන්න වෙනවා ඉවත් වෙනවා. එතකොට ඇමෝනියා වායුව ඉවත් වීමක් සිද්ධ වෙනවා සහ ඇතුලේ තිබෙනා වූ ශුද්ධ ජීවීන් සහ කෘමීන් විනාශ කිරීමක් සිදු කරනවා. නෙමටෝඩා වගේ සත්ත්ව කොට්ටාස පවා මෙම ක්‍රියාවලියේදී විනාශ වීමකට ලක් වෙනවා. ඉතින් මේක දින 6ක ක්‍රියාවලියක්. දින 6ක ක්‍රියාවලිය අවසානයේදී මීටර් 3ක් උස කොම්පෝස්ට් තට්ටුව මීටර් 2ක් දක්වා පහළ බහිනවා. ඒ කියන්නේ මීටර 1 පහළ බැස්මක් තියෙනවා. එතකොට මෙම දවස් 6 ඇතුළතදී සිද්ධ වෙන්නේ පැය 8ක ස්ටීම් ජෙනරේෂන් එකක් 6ක් හෝ 8ක කාලයකදී පැස්ට්‍රීකරණයක් සහ ඊට පස්සේ ස්ටැබිලයිස් කරනවා. මේ ඉතාමත් සුදුසු තත්ත්වයටපත් වෙන්නේ. එතකොට හීට් එක වැඩි කරලා ඊට පස්සේ මේක සාමාන්‍ය හීට් එකකට බසනවා. බසලා යම්කිසි පීරියඩ් එකක් තියලා එතනින් පස්සේ මේක කූල් වෙන්න අරිනවා. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ ආකාරයට ඇතුලේ තිබෙනා වූ දොර විවෘත කරනවා. අපි ලෝඩ් කරපු පැත්තේ දොර නෙමෙයි ඇතුලේ පැත්ත. එතකොට ඒ ස්ටැබිලයිස් කරපු ඒරියා එකක්. ඉතින් ඒ ඒරියා එකේදී සිද්ධ වෙන්නේ අදාළ තියෙන කොම්පෝස්ට් එක ඒ පැත්තෙන් අන්ලෝඩ් කරලා මෙන්න මේ වගේ මැෂින් එකක් තුලට ෆීඩ් කරනවා. ෆීඩ් කිරීම මගින් අපිට පුළුවන් වෙනවා කිලෝ 20 බන්ඩල්ස් වෙනම හදාගන්න. එතකොට මෙහිදී සිද්ධ වෙන තව ක්‍රියාවලියක් තමයි මෙහි උෂ්ණත්වය පහළ බස්සනවා. බස්සලා සෙල්සියස් 24 25 මට්ටමේදී තමයි මේ කලවම් කරලා නැවත මේ ෂීට් මිශ්‍ර කරලා තමයි මේ 20 බන්ඩල්ස් හදන්නේ. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා තවත් මේ ෂීට් මේ බන්ඩල් උඩිනුත් ලේයර් එකක් වැටෙනවා. ඒ කියන්නේ අර කලවම් වෙනවට අමතරව ක්ලෝස් වෙනකොට මේ තියෙන පැක් එකේ උඩිනුත් ෂීට් ලේයර් එකක් වැටීමෙන් ඉතාම හොඳින් කොලොනයිස් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ බන්ඩල්ස් අපිට මේ වගේ දෙයක් කරලා අලෙවි කරන්න පුළුවන්. නැත්නම් තමාගේම වගාවට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.